වැඩ කාලෙන් සක්වලටම කිරණ විදා දිවමන් බොදොන් සේ වැඩ හිඳ අසිරි බෙදා සිත වඩන සැදැහැති සිත ඉවත නොදා දළදා සමිඳු නම දිමි බැති සිතින් සදා හොඳයි හැම දිනම සාදුනාදයක් පවත්වමු. තවත් වතාවක් සාදුනාදයක් පවත්වන්න. සමාධියෙන් ගායා සිරස තබා බව බැමි පමානොවී දැවෙන සසර
ගමන කළ නිමි අමා නිවන පාසක් කෙරූ මගේ බුදු හිමි නමාසිරස නමාසිරස මෙසේ වන්දිනෙමි සම්බුදු සිසිලයි දහම් සිලාරයි අරගෙන ආවෙමි ඔබව සොයා මට හරි ආසයි අහන්න ඔබේ හඬ කියන්න හයියෙන් සාදු කියා ඒ හඬ මිහිරි හරිම පිංබාරයි එහෙනම් දැතම නලලේ තියා පන්සිල් ගන්නට කියන්න පින්වත නමෝ තස්ස භගවතෝ කියා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดิงนาดานาเวรมณีสิกขาปดัง
සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නහි වේරේන වේරාණී සම්මං තීධ කුදාචනං අවේරේන ච සම්මං තී ඒස ධම්මෝ සනන්තනෝ වෛර කිරීමෙන් නැත කෙසේදා ලොව වෛරය සංසිඳිලා යන්නේ වෛරය හමුවේ මෙත් සිත පතුරා වෛරය ජයගත් හැකිවන්නේ අදට හෙටට පමණක් නොව මේ දෙය සදාතනික දහමක් වන්නේ කෝලාහල
අරගල නොව හොඳ හිත නොතිර දිවිය සැනසුම වන්නේ. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, ජීවිතයට වටින දහම් දේශනාවක් කවියෙන් අහන්න සෝදානම් වෙන වෙලාවේ කවියේ තාලය ගැන නොව එයින් කියා දෙන උපදේශයේ පිළිබඳව සිහිය පිහිටුවාගෙන මේ දහම් කතාව අහන්නට අපි හැම දෙනාම නැවත වතාවක් සාදුනාදයක් පවත්වමු. වෛරය නිසා මහා විපතකේ සිදුවන්නේ බුදුන් දවස සිදුවීමක් ගෙන එන්නේ සකල සතට බුදු හිමි දම් දේශන්නේ සවැත් නුවර ජේතවනේ වැඩ ඉන්නේ සවනක් රැසින් මුළු දේවරම බබලනවා මහා සංඝ සියලු දෙන සිරිපානම දිනවා තුන් ලෝකයට මෙත් කරුණා වස්සනවා මුනිදුම් දහම් සිහනාද දැන් පතුරනවා. පින්වත්නි, අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් විහාරේ වැඩ ඉන්න කාලේ දිනක් බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන දහම් සභා මණ්ඩපය තුල ධර්ම දේශනාවක් පවත්වනවා. අපේ බුදුරජාණන් වහන්සේ මෙහෙම ධර්ම දේශනා කරමින් වැඩ ඉන්න වෙලාවේ පින්වතුනි එකපාරටම ධර්ම දේශනා කරන දහම් මණ්ඩපය ළඟට තරුණ කාන්තාවක් දුවගෙන ආවා. මේ තරුණ කාන්තාව පුංචි බිලින්දෙකුත් වඩාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදිලා විලාප දෙමින් වේදනාවෙන් හඬා වැළපෙන්නට පටන් ගත්තා. දියනාන රෙදි කඩකුත් ඇඳගෙන බුදුරජාණන් වහන්සේ ළඟ හඬා වැළපෙන මේ තරුණිය දැකලා හැමෝම වික්ෂිප්තෙන් බලන් ඉන්නවා. දියනාන රෙදි කඩක් ඇඳගෙන පුංචි බිලින්දෙක් වඩාගෙන ආපු මේ තරුණිය කවුද කියලා. බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් තමන්ගේ නෙත්යුක්මය මේ තරුණිය දිහාට යොමු කරලා මේ ආපු අහිංසක තරුණියගෙන් බුදුරජාණන් වහන්සේ කරුණු විමසන්න පටන් ගත්තා. බුදු හිමියන්ගේ කරුණාබර නෙත් කැල්ම යොමු විය හඬන මව් වෙත ඒ විගසින්ම ඇසුවා කරුණු විකසිත කොට මුව පියුම නැගනිය
නොමැන මේ කාලබලය කිම බුදු හිමියනි අපි මේ අසලම උන්නේ මාගේ පෙර දෙදරුවන් කාදැමුවා වැන්නේ මේ පුතු මරන්නට යකිනිය එළවන්නේ බුදු හිමියනි අනේ මාගේ පුතු රැක දෙන්නේ බුදුහාමුදුරුවනි අපි මේ අසලම තියෙන දියනාන පොකුණෙහි දියනාමිනුයි ඉඳියේ මේ පුංචි බිලින්දාත් සමග දෙවුරන් විහාරයේ අසලම තියෙන දියනාන පොකුණෙහි දියනාමින් ඉඳපු මම ඔබ වහන්සේ ළඟට දුවගෙන ආවේ පිහිටක් බලාපොරොත්තුවෙන් මීට කලින් මගේ කුසෙන් දරුවෝ දෙන්නෙක් ඉපදුනා මේ මගේ තුන්වෙනි දරුවා අනේ බුදුහාමුදුරුවනේ මීට කලින් මගේ කුසින් ඉපදිච්ච දරුවෝ දෙන්නෙක් එක්තරා යක්ෂණියක් විසින් මරාගෙන කෑවා මේ තුන්වෙනි දරුවාත් සමග දියනාමින් ඉන්නකොට මම දැක්ක ඈතින් අර යක්ෂණිය මං ඉන්න දිහාවට දුවගෙන එනවා දියනාන රෙදි කඩත් ඇඳගෙන මේ පුංචි බිලින්දාවත් අරගෙන ඔබ වහන්සේ ළඟට දුවගෙන ආවේ මේ දරු පැටියාව බේරගන්න අනේ බුදුහාමුදුරුවනේ මට ඒ දරු පැටියාව බේරලා දෙන්න බුදුරජාණන් වහන්සේ මේ කරුණ අහලා තරුණියගෙන් විමසනවා දැන් කොහේද ඔය යක්ෂණිය ඇය ඇඟිල්ල දිගු කළා දෙවුරන් විහාරේ දොරටුව දිහාවට දොරටුවේ රැඳී සිටි යක්ෂණිය දම් සබට පැමිණෙන්න අවසරය ලබන්නේ මව් අතේ සිටි දරුවා තමාගේ ඇයි කියා යක්ෂණිය බොරු කඳුළු සලන්නේ එක පුතුට මව්වරුන් දෙදෙනෙක්ම දැන් සිටිති මේ නඩුව විසඳන්න තියෙන්නේ අපමුනිදු බුදු ඇසින් අතීතයේ බැඳි වෛර දැන වෛරයේ තතු දෙසන්නේ පින්වත්තුනි බුදුරජාණන් වහන්සේ අහනවා දැන් කොහේද ඔය යක්ෂණිය දොරටුව ළඟ රැඳී ඉඳපු යක්ෂණියත් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදිලා පින්වත්තුනි යක්ෂණිය බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මේ මව කියන්නේ මහා මුසාවක් මේ දරුවා අයිති ඇයට නෙවෙයි මේ දරු පැටියා වයිති මටයි ඇය තමයි මගෙන් දරුවා උදුරගෙන ඔබ වහන්සේ ළඟට දුවගෙන ආවේ අනේ බුදුහාමුදුරුවනේ මේ දරුවාව මට අයිති කළා දෙන්න දරු සෙනෙහසින් අම්මලා දෙන්නෙක් අඬනකොට බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් නුවණ යොමු කරමින් පින්වතුනි මේ දෙන්නා මේ විදිහට දරුවන් ගැන
මේ ඇති කරගෙන තියෙන්නේ කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ නුවණින් බැලුවා. උන්වහන්සේ දකිනවා මේ ඉන්න යක්ෂණියයි අම්මයි දෙන්නම අදයියක නෙවෙයි ආත්ම භාව 500කට කලින් ඉඳන් දරුවෝ ගැන මේ විදිහට වෛරයෙන් දරුවන්ව මරාගෙන තියෙනවා. මේ දෙන්න අදයියක ප්‍රශ්නයක් නෙවෙයි මේ විදිහට විසඳගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අම්මටයි යක්ෂණියටයි පින්වතුනි අතීත භවයන් පිළිබඳව දේශනා කරමින් මේ දෙන්නා තුල තියෙන වෛරගින්න පිළිබඳව කරුණු පහදලා දෙනවා. යක්ෂණියක් කිව්වහම අපිට හිතේ මැවෙන්නේ අපි ඔය විහාර ගෙවල් වල දැකලා තියෙන නොයෙක් විරූපී රූප තියෙන අයනේ. දත් එළියට ආපු, ඇස් එළියට ආපු විකාර රූපී දේවල්. නමුත් මෙතන කතා කරන්නේ පින්වතුනි සාමාන්‍ය මනුස්ස රූපෙම තියෙන යක්ෂ ගෝත්‍රික කාන්තාවන් ගැන. ඔවුන් මිනිමස් පවා අනුභව කරපු බවයි ඉතිහාසය තුල සඳහන් කරලා තියෙන්නේ. මේ යක්ෂණියටයි මවටයි බුදුරජාණන් වහන්සේ අතීත කතාව පිළිබඳව කරුණු පහදනවා. ඔබ දෙපළ අද විතරක් නෙවෙයි. මෙයින් ආත්ම 500කට කලින් ඉඳන් මේ විදිහට දරුවන් වෙනුවෙන් මරාගත්තා. පින්වතුනි අතීත කතාව බුදුරජාණන් වහන්සේ 500ක් රහතන් වහන්සේලා අභිමුඛේ මේ විදිහට මේ යක්ෂණියටයි අම්මටයි පහදලා දෙනවා. දඹදිව සෑවැත් පුරයෙහි දාන බාලය ඇති ගුණවත් කාම සමග කුලවත් කාමද ඇති අඩුවක් පාඩුවක් කාරදර කිසිත් නැති මහසල් බාමුණෝ යුවලක් සහ පුතෙක් වෙති. අතීතයේ දඹදිව ඉඳලා තියෙනවා මහා බමුණු පවුලක්. බමුණටයි බැමිණියටයි ඉඳී එකම එක පුතෙක් විතරයි. පින්වතුනි මහා ධන සම්පatti මේ බමුණු පවුලේ මේ බමුණු පියතුමා පින්වතුනි කාලයාගේ ඇවෑමෙන් මිය පරලොව ගියා. තරුණ වියටපත් වෙන පුතාට දවසක් අම්මා ළඟට කතා කරලා ආදරෙන් මෙහෙම කතාවක් කියනවා. අම්මලට තාත්තලට දරුවෙක් තරුණ වියට ආවට පස්සේ හිතේ හැමදාම කකියන දෙයක් තියෙනවා. කවදද මගේ දුව මගේ පුතා කසාදයක් බන්දලා දෙන්නේ කියලා. පින්වතුනි එදා මේ තරුණ පුතාට අම්මා ළඟට කතා කරලා කියනවා මගේ වැඩයි ගෙදර වැඩයි කර කර ඉඳලම කොහොමද මෙහෙම ගියොත් ඔබ ගෙදරට නාකි වෙලා යාවේ නොවේද මම මැරිලා ගිය දවසට නුඹට කාගේ සරණයක්ද හොඳ තැනකින් කසාදයක් කරගත්තොත් හොඳයි නේද ඕවා ගැන තවම අම්මේ මම නම් හිතුවෙම නෑනේ අම්මට සලකලා ලැබෙන පින්කම් හොඳටම ඇතිනේ එහෙම කියලා බෑනේ පුතේ එය අම්මගේ යුතුයකමක්නේ මගේ ඇහැ පිය වෙන්න කලින් ඒවා එහෙම විය යුතුයිනේ
අකමැති උන නමුත් පුතා අම්මා යුතුයකම කරනවා ගැලපෙන කුලයක් බලලා ලේලි කෙනෙක් ගෙන එනවා කාලය ටික ටික ගෙවෙනවා පවුලම සතුටින් ඉන්නවා දරු සුරතල් නොමැති නිසා පුතාගේ පැතුමන් බින්දිනවා අම්මා යෝජනාවක් කළා පුතාට පුතේ මම දැන් හොඳටම වයසයි මට පුළුවන් කමක් නෑ හවි හක්තියක් නෑ උඹට ආදරෙන් සලකලා කන්න බොන්න ටිකවත් හදලා දෙන්න මේ මහා ධන සම්පත් හිමි මේ බමුණු පරම්පරාව ඉස්සරහට ගෙනියන්න ඕන දැන් තාත්තත් අභාවයටපත් වෙලා තාත්තා නැති ගෙදර හරියට වහලයක් නැති හෙවිල්ලක් නැති ගෙදරක් වගේ අවුවට පිච්චෙනවා වැස්සට තෙමෙනවා තාත්තා කියන්නේ මහා මෙරකටත් වැඩිය දහ දුක් විඳලා දරුවන්ව හදපු දරුවන් වෙනුවෙන් ජීවිතේම කැප කරපු මහා පුදුම උත්තමයෙක් අපි හැමෝගෙම තාත්තලා එහෙමයි බමුණු පියතුමා අභාවයට පත් වුණාට පස්සේ අම්මාගේ එකම බලාපොරොත්තු උනේ පුතාට හොඳ කසාදයක් කරන එක බමුණු පරපුර ඉස්සරහට ගෙනියන්න අම්මගේ ඉල්ලීම නිසාම පින්වතුනි පුතා විවාහයක් කරගෙන බිරිඳක් කැඳවාගෙන ආවා. ගෙදරට බිරිඳක් කැඳවාගෙන ආවත් පින්වතුනි මේ බිරිඳට දරු සම්පත් ලබන වාසනාව නැහැ. දරු සම්පත් ලබන වාසනාව නැති හින්දා අම්මයි පුතයි දෙන්නම ඉන්නේ හරිම කනගාටුවෙන්. දැන් මේ බමුණු පරපුර ඉස්සරහට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා දවසක් අම්මා පුතාට ළඟට කතා කරලා කිව්වා පුතේ මේ බමුණු පරපුර ඉස්සරහට ගෙනියන්න නම් අපිට පුංචි බිලින්දෙක් ඕනි. ඒ නිසා තවත් කසාදයක් කරගෙන බිරිඳක් කැඳවාගෙන එන්න කියලා පුතාට අම්මා යෝජනාවක් කළා. පින්වතුනි බමුණන්ට පුළුවන් විවාහ 7ක් කරගන්න. 7 දෙනාට මේක වගේ සලකන්න ඕනේ. අම්මගේ කීම බලාපොරොත්තු ඉටු කරන්න පුතා පින්වතුනි දෙවෙනි කසාදෙත් කරගත්තා. දැන් නෝනලා දෙන්නයි. පළවෙනි නෝන ටික දවසක් යනකොට කල්පනා කරනවා තමන්ට ලැබෙනා සැලකිලි අඩෝවේ කියලා සිතුවා පළමු කෙනා තමන්ට දරුවන් නොමැති නිසා පොඩි ඉරිසියාවකුත් ජනිත වුණා. දරුවන් ලැබුණොත් ඇයටයි සේරම ගොඩ මඩ ඉඩමුත් අයිති වෙනා. දුෂ්ට කුහක ගාතේ සංගවාගෙන ඇය අලොත් බිරිඳ වෙත මෙය කියනා. දරුවෙක් ආවොතින් නංගියේ අපේ ලොවට අඩුවක් නැතිව ඉතිරේ සැනසුම සතුට. කුසයේ ගැබක්
පිලිසිඳි විට කියනු මට කැපවෙමි ඔබට සලකමි මම සෑම විට. පළවෙනි බිරිඳ දෙවෙනි බිරිඳට ඇවිදින්න කියනවා, නැගණියනි මේ ගෙදරට දරුවෙක් ලැබුණොත් මේ හැමෝගෙම සතුට ඉතිරෙනවා. ඔයාගේ කුසට දරු පැටියෙක් ආවොත් ඉස්සල්ලාම ඇවිදින්න මට කියන්න. මං ඒ දරුවට ඕන කරන හැමදේම කරලා දෙන්න. පින්වතුනි, අක්කගේ හිතේ තියෙන්නේ තව දෙයක්. හැබැයි ඇයගේ මුවින් පිට වෙන්නේ තව දෙයක්. අද සමාජෙත් පින්වතුනි ගොඩාක් අය ඇසුරු කරන්න ලැබෙන්නේ අපිට ඔන්න ඔහොම අය. හිත ඇතුලේ තියෙන දේ නෙවෙයි මිනිස්සු පිටින් පෙන්වන්නේ. මෝනිච්චාවට hina වෙන මිනිස්සුන්ගේ හිතේ තියෙන්නේ පින්වතුනි අපි ගැන ඉරිසියාව, ක්‍රෝධය, තරහව. මේ දේවල් එක්ක මිනිස්සු පින්වතුනි මූණින් පෙන්නන දේවල් හදවතේ නැහැ. හිත ඇතුලේ තියෙන දේවල් නෙවෙයි පින්වතුනි මිනිස්සු පිටින් කරන්නේ. ඒ නිසා අපිට ළඟින් ඉන්න මිනිස්සුන්වත් අද තේරුම් ගන්න බැරි සමාජයක් තමයි පින්වතුනි තියෙන්නේ. දැන් පින්වතුනි ළඟින් ඉන්න මිනිස්සෙක් තේරුම් අරගෙන විශ්වාස කරගෙන ජීවත් වෙන්න බැරි කාලයක්. දුරින් ඉන්න හතුරට වඩා ළඟින් ඉන්න මිතුරගෙනුයි පින්වතුනි අද කාලේ පරිස්සම් වෙන්න ඕනේ. ළඟ ඉඳගෙන පිහියෙන් අනින මිනිස්සු තමයි සමාජෙ වැඩියෙන් ඉන්නේ. ඒ නිසා මේ සමාජය අපි හිතන තරම් දැන් සුන්දර නැහැ. මිනිස්සු මෝනිච්චාවට අපිත් එක්ක hina වුණාට හිත ඇතුලෙන් අපි ගැන පින්වතුනි ඉරිසියාවෙන් පුපුරනවා. පුළුවන් නම් අනිවින කොඩිවින හරි කරලා අපිව නැති කරන්න තමයි මිනිස්සු හිතාගෙන ඉන්නේ. හැමෝම නෙවෙයි, බොහොමයක් අය එහෙමයි. ඒ නිසා මේ සමාජය අපි හිතන තරම් සුන්දර නෑ පින්වතුනි. අක්කා තමන්ගේ නංගිට කියනවා දරුවෙක් කුසට ආවොත් නංගී මට ඇවිදින්න කියන්න. හැමදේම මං කරලා දෙන්නම්. නමුත් පින්වතුනි ටික දවසක් මෙහෙම ගත වෙලා යනකොට නංගිත් හිතනවා අනේ අක්කා මගේම අක්කා කෙනෙක් වගේ. මට කොච්චර ආදරෙයිද. පින්වතුනි ඇය හිතට තමන්ගේ අක්කා වගේ කෙනෙක් කියලා ඇය ගැන විශ්වාස කරගෙන දරුවෙක් කුසට ආපු ගමන් පින්වතුනි ඇය ගිහිල්ලා පළවෙනි බිරිඳට කියනවා අක්කේ මගේ දරුවෙක් කුස ඇතුලේ ඉන්නවා කියලා. බලන්න පින්වතුනි මේ අක්කා මොකක්ද නංගිට කරන්නේ කියලා. හදවත සැඟව සිටී විස කුරුදුස්ට නායා තුඹ සිංහෙලි බැස්සේ යන්නට ගොදුර සොයා කෑමට විස යොදා මම ආදරේ කියා දුන්නානේ දරුවා පරලොවට ගියා. පින්වතුනි වස මිශ්‍ර කරපු කෑම වේලක් දුන්න නංගිට කන්න. මේ වස දාපු කෑම වේල කාපු නංගිගේ කුස ඇතුලේ දරු පැටිය කුස ඇතුලේම පින්වතුනි මිය පරලව ගියා. කුස ඇතුලේ මිය පරලව ගියත් නංගි දන්නේ නෑ කුමක්ද සිදු වුනේ කියලා. ටික කාලයකදී ආයෙත් කුස දරුවෙකු බිහි වෙනවා. සුපුරුදු ලෙස අර අක්කා දයාව දක්වනවා. මේ වාරෙත් රැවටෙන ඇය තොරතුරු දන්වනවා. විස දෙනවා දෙවැනි වරත් දරු ගැබ නැති වෙනවා. දෙවෙනි වතාවෙත් වහදීලා දරුවා කුස ඇතුලේ මරලා දැම්මා.
දෙපාරක්ම දරුවා කුස ඇතුලේ මරලා දානකොට නංගි දැනගත්ත මේක කරන්නේ වෙන කවුරුත් නෙවෙයි අක්කා කියලා. තුන්වෙනි වතාවේ දරුවෙක් කුසට ආපු බව ඇය කියන්නේ නැතුවම ඉඳියා. කැස්ස හංගන්න බෑ වගේ පින්වතුනි ගැබ ටික ටික මෝරාගෙන එනකොට අක්කට පේනවා ආපහු නංගිගේ කුසේ දරුවෙක් ඉන්නවා කියලා. හැබැයි දැන් වෙනද වගේ නෙවෙයි ගැබ හොඳට මෝරලා දරුවා වැඩිලා තියෙනවා. බලන්න මේ අක්කා තමන්ගෙම ගෙදර ඉන්න නංගි වගේ ඉන්න දෙවෙනි බිරිඳට තුන්වෙනි වතාවෙත් පින්වතුනි මොකද කරන්න කියලා. කුතරම් සංගවා සිටියත් තොරතුරු එලි වෙනවා අක්කා සුපුරුදු මෙහෙයුම ආයෙත් නරඹනවා මෝරා ඇති කල දරු ගැබ නංගිට විස දෙනවා අනේ අපොයි අම්මා සමග දරුවත් මිය යනවා. තුන්වෙනි වතාවේ වස දුන්නට පස්සේ දරුවා විතරක් නෙවෙයි පින්වතුනි මේ නැගණියත් පනාදිමින් වේදනාවෙන් මරණයට සූදානම් වුණා. තුන්වෙනි වතාවේ වස දෙනකොට ගැබ හොඳට මෝරලා තිබුණේ. අනේ අර නංගිත් පනාදිමින් තරහෙන් පුපුර අක්කට කතා කරලා කෙස් වැටියෙන් අල්ලගෙන මහා හයියෙන් පින්වතුනි වෛරයෙන් යුතුව අක්කට මෙන්න මෙහෙම කිව්වා. නුඹ මගේ දරු තුන් දෙනෙකුට මරණය හිමි කෙරුවා ඒ මදේවට විස දීලා මාවත් නොබ නැසුවා මතු භවයේදී නුඹටයි දරුවන්ටයි මාරු වෙම්වා මේ ආයුරින් මැරෙන මොහොතේ ඇය වෛරය කෙරුවා වෛර බැඳගෙන මිය පරලව ගිය නංගි පලිගන්න බලාගෙන ගිහිල්ලා ඒ ගෙදර මාපහු ඉපදුනා. කවුරු වෙලාද ඒ ගෙදර ඉපදුනේ? පින්වතුනි අර අක්කගෙන් පලිගන්න බලාගෙන වෛර බැඳගෙන මිය පරලව ගිය ඒ ගෙදරම බැලලියක් වෙලා ඉපදුනා. දැන් බැලලියක් වෙලා බලාගෙන ඉන්නවා අක්කගෙන් පලිගන්න. කාලයාගේ ඇවෑමෙන් අක්කත් මිය පරලව ගියා. මිය පරලව ගිය අක්කත් ඒ ගෙදරම පින්වතුනි ආපහු ඉපදෙනවා කිකිලියෙක් වෙලා. දැන් කිකිලියයි බැලලියයි අතර තමයි වෛරය තියෙන්නේ. වෛර ගින්දර කොච්චර දරුණුද කියනවා නම් පෙර භවයේදී බැඳේ වෛරය මතක් වූවා තෙවරක් දමපු බිත්තර බැලලිය කෑවා තුන්වැනි සැරේ කිකිලියවද මස් කෙරුවා පුදුමයි අපොයි පුදුමයි වෛරය කෙරුවා වෛර බැඳගෙන පින්වතුනි කිකිලිය බිත්තරේ දානවා බැලලිය බිත්තරේ කනවා තුන් වතාවක් මේ විදිහට බිත්තර කාලා තුන්වෙනි වතාවේ කිකිලියවත් මැරුවා කිකිලිය නිකන් මැරුන්නේ නෑ පුතේ වෛර බැඳගෙන ගිහිල්ලා මහා වනාන්තරයේ මැද දිවි දේනුවක් වෙලා ඉපදුනා මිය ගිය බැලලිය
වනාන්තරයේ මැද මුවදෙනක් වෙලා ඉපදුනා. මුවදෙන දාන පැටව් 3 දෙනාම දිවිදෙන ඇවිදින්න මරාගෙන කෑවා. 3 වෙනි වතාවේ මුවදෙනවත් මැරුවා. දැන් අපි ආත්ම භාව 3ක් ගැන කිව්වනේ. අක්කයි නංගී ගැන කිව්වා. බැලලියයි කිකිලියයි ගැන කිව්වා. දිවිදෙනයි මුවදෙනයි ගැන කිව්වා. මේ හැම භවයකම පින්වතුනි අනිත් කෙනාගේ දරුවන්ව මැරුවා. මේ විදිහට ආත්ම භාව 500ක් මේ දෙන්න අනිත් කෙනාගේ දරුවෝ මරාගත්තා. මරමරා ඇවිදින්න අපේ බුදුහාමුදුරුවෝ බුදු වෙලා ඉන්න කාලේ මේ දෙන්න උප්පත්තිය ලැබුවා. පරපුර මිය ගියා තවත් වෛරය රළුණා මුවදෙන පාලිගන්න අපොයි යක්ෂණියක් වුණා දිවිදෙන මිය ගිහින් මිනිස් ලෝවේ පහළ වුණා ඇගේ දරුවන් දෙදෙනෙක් යකිනියට ගොදුරුණා මේ වන විට බව දුක් ගිනි නිවලා ගෞතම මුනිදුන් බුදු බව ලබලා සවුලෝ සත වෙත මෙත් ගුණ පාලා සත් සිත් සනසති අමදම් ඉස්සලා පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ යක්ෂණියයි අම්මවයි ළඟ තියාගෙන මේ අතීත කතාව මේ දෙන්නට පැහැදිලි කළා. දැන් මේ මුවදෙන තමයි යක්ෂණියක් වෙලා ඉපදිලා ඉන්නේ පලිගන්න. අර දිවිදෙන තමයි පින්වත්නි මනුෂ්‍ය දුවක් වෙලා ඉපදිලා ඉන්නේ. දැන් මේ මනුෂ්‍ය දුවදාව ඉපදිච්ච දරුවෝ දෙන්නාවම යක්ෂණිය මරාගෙන කෑවා. 3 වෙනි දරුවාව මරන්න හදද්දි තමයි බුදුරජාණන් වහන්සේ ළඟට දුවගෙන ආවේ. මේ දෙන්නවම ළඟ තියාගෙන අතීතයේ දරුවන් මරපු හැටි කියලා දීලා බුදුරජාණන් වහන්සේ මේ දෙන්නට හරි ලස්සන ගාථා පාඨයක් දේශනා කළා. ඔය ඇත්ත බොහෝ විට බණවලදී මේ දේශනාව මේ ගාථා පාඨය අහලා ඇති. නහි වේරේන වේරාණී සම්මන්තිද කුදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ වෛරයෙන් වෛරය කවදාවත් සංසිඳෙන්නේ නැහැ. අවෛරයේ හෙවත් මෛත්‍රියෙන් විතරයි වෛරයක් සංසිඳවන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ මේ ගාථාව දේශනා කළාට පස්සේ යක්ෂණියයි අම්මයි බුදුරජාණන් වහන්සේගේ සිරිපතු දෙක ළඟ දන ගහලා වැඳා. වැඳලා සමාව ගත්ත බුදුහාමුදුරුවනේ 500ක් ආත්මවල අපි දෙන්න දරුවෝ මරාගත්තේ සංසාරේ මහා පාපයක් කරගෙන. අදින් පස්සේ අපි දෙන්නගේ වෛරය අවසන් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ ළඟ සමාව ගත්තා. බුදුහාමුදුරුවෝ යක්ෂණියන් අතර පුංචි සංවාදයක් ඇති වුණා. ඒ සමාව ගත්ත වෙලාවේ වලාකුලක් දෙබෑ කරලා පුන්සඳ පෙන්වනවා වගේ භාවයෙන් සැඟවුණ වෛරය බුදු සමිඳුන් දෙසුවගේ තව දුරටත් මේ වෛරය ගෙනියනවද කිම නුඹගේ ඇසු විට
යකිනිය වැන්දා නලලත බිම තබාඇගේ කමා කරනු මැනවි සමිද සසරෙහි දේශයට මගේ ආත්ම ගණනක වෛරය විනාසෙ දුටුවා අපගේ සෝදාහැර දැමුවාදින් වෛරයේ කැතකුණු මාගේ අපි දෙන්නට ඉන්න හැකිය දූලවගේ එක මවගේ මෙලෙස කියා යකිනිය සුරතල් බිලිඳා ඉල්ලුවා අම්මා බියවෙලා නැවත බුදු සමිඳුන් දෙස බැලුවා මුනිදුගේ උපදෙසින් අම්මා බිලිඳා ඇහැට දෙනවා අම්මා වගේ මෙන්න එයා දරුසොරතල් නරඹනවා දරුසොරතල් නරඹනවා පින්වත්නි යක්ෂණී අන්තිමට දරුවාව උකුලේ තියාගෙන නැලෙව්වා වෛර ගින්දර එතනින් අවසන් කරගත්තා මෙලෙසට වෛර ගින්දර අවසන් කරගත්තු මේ යක්ෂණියටයි එදා මේ මෞතුමියටයි සංසාරයේ කරගත්තු වෛරේ නිමා කරගන්න පුළුවන් උනේ තථාගතයන් වහන්සේගේ එක බණපදයක් අහලා. අද අපිට මේ ධම් දේශනාව තුළින් ජීවිතයට එකතු කරගන්න තියෙන වටිනාම දේ තමයි අපිටත් අපේ ජීවිතේ කොච්චරනම් හතුරු වෛරක්කාරයෝ කරගෙන ජීවත් වෙනවද පින්වතුනි. මේ ජීවත් වෙන අවුරුදු 60 70 ඇතුලේ හිතේ වෛරෙන් කොච්චරනම් මිනිස්සු වෛරේ පරිමහනවද? කොච්චර බණ කිව්වත් සමහරව හිතනවා හාමුදුරුවෝ බණ කිව්වට අපිට බෑ ඔය ගෙදරට නම් අඩියක් තියන්න. කොච්චර බණ කිව්වත් මට නම් බෑ ඔය මිනිස්සයත් එක්ක ජීවිතේ තියනකම් ආපහු කතා කරන්න. හිතේ වෛරේ තියාගෙනම මැරෙනවා. මතක තියාගන්න වෛරයෙන් මැරුණොත් ඒකේන ආපහු ඊළඟ ජීවිතෙත් අපි පස්සේ එනවා වෛරේ පරිමහන්. සමහර විට අම්මා තාත්තා වෙලා වෛරක්කාරයෝ හම්බ වෙන්න පුළුවන්. සමහර විට දරුවෝ වෙලා වෛරක්කාරයෝ හම්බ වෙන්න පුළුවන්. ස්වාමියා බිරිඳ වෙලා වෛරක්කාරයෝ හම්බ වෙන්න පුළුවන්. ඔය ඇත්තු දකින්න නැති මේ මෑත භාගෙදි තමන්ගේම දරුවගේ ගෙල කපලා දාපු අම්මා කෙනෙක් නිවුස් වලින් දකින්න නැති එහෙම අම්මලත් අපේ රටේ ඉඳලා තියෙනවා. තමන්ගේම දරුවගේ ගෙල කපන්න අම්මා කෙනෙකුගේ හිත කොච්චර හයිය වෙන්න ඕනේ. සසරේ වෛරක්කාරයෝ තමන්ගේ අම්මා තාත්තා මහලු මඩම් වල අනාථ මඩම් වල දාලා ගෙදර පිළිකන්නේ ගැරිජ් එකේ ගබඩාවේ බලු කූඩුවේ දාලා සලකන දරුවෝ කොච්චර ඉන්නවද? සංසාරේ වෛරක්කාරයෝ. පණ දෙන්නම් පණටත් වැඩි ආදරේ කියලා ලං වෙන ගොඩක් අය සමහර විලාවට පින්වතුනි මේ පෞල් ජීවිතය ඇතුලේ කොච්චරනම් වෛරක්කාරකම් පරිමහනවද? සමහර බිරින්දෑවුරු කසාද බැඳපු දා ඉඳන් මහත්යගෙන් ගුටි බැට කනවා. නින්දා අපහාස මිදිනවා. සසරේ වෛරක්කාරයෝ. සමහර බිරිඳක් ගත්තට පස්සේ ස්වාමියාගේ මුළු ජීවිත කාලෙම පින්වතුනි දුක් විඳින්න වෙනවා. කොච්චර ගුණ කළත් කොච්චර හොඳට ජීවත් වුණත් නෝනගෙන් කිසිම නෑ පැසසීමක් සතුටක්. සංසාරේ වෛරක්කාරයෝ. අපිටත් එහෙමයි සසරේ හම්බ වෙන්න පුළුවන්. ඒ නිසා මේ ලැබිච්ච ජීවිතේ කවදාවත් වෛරක්කාරයෝ හදාගන්න හොඳ නෑ පින්වතුනි. මෙහෙම බණපදයක් හරි අපිට අද කියන්න වාග්ය ලැබුණේ අපේ අම්මා තාත්තා නිසා. අද මේ බණ ටික කියන්න මේ නිවස සූදානම් කරගත්තේ මේ දරුවෝ හැමෝම එකතු වෙලා අභාවයට පත් වුණු ඒ ආදරණීය ඥාතිවරයා වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරන්න.
ඩැනී සිල්වා ආදරණීය පියතුමාණන් මිය පරලෝ ගොස් වසර 2ක් පිරීම නිමිති කරගෙන එතුමාණන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරා. දරුවෝ හැම කෙනෙක්ම එකතු වෙලා තාත්තගේ සසර ගමන සුවපත් කරන්නයි මේ හැමදේම සූදානම් කළේ අම්මා එක්ක. තාත්තා කෙනෙකුගේ වටිනාකම මේ ලෝකේ වචන වලින් කියන්න බෑ පින්වතුනි. තාත්තා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් කරන කැපකිරීම මහ පොළොවේ වෙන කාටවත්ම කරන්න පුළුවන් කමක් නැහැ. තාත්තලගේ ආදරේ අපිට දැනෙන්නේ නැත්තේ අම්මා තරම් තාත්තා අපිට සමීප නැති හින්දා. මොකද තාත්තලගේ ආදරේ හැමදාම දෙන්නේ හංගලනේ. දැන් මේ තාත්තා මේ පවුලේ දරුවෝ හදන්න කොච්චරනම් දුක් විඳිලා ඇද්ද අම්මා එක්ක. ආදරණීය බිරිඳ ඉන්ද්‍රාණි සිල්වා මෙතනියත් සමග ඩැනී සිල්වා පියතුමාණන් දරුවන් මේ තැනට ගේන්න කොච්චර දුක්ඛන්දරාවක් විඳලා ඇද්ද. පුංචි පිරිසක් නෙවෙයි දරුවෝ 9 දෙනෙක්. දරුවෝ 9ක් හදන්න තාත්තා කෙනෙකුට කොච්චර හයියක් තියෙන්න ඕනේද? අද කාලේ දරුවෝ එක්කෙනයි දෙන්නයිනේ පින්වතුනි ඉන්නේ. 9 දෙනෙක්ට තාත්තා කෙනෙක් වෙනවා කියන්නේ මේ ලෝකේ ලේසිපටු කත්තව්යක් නෙවෙයි. ගොඩක් අය අහනවනේ තාත්තා මොනවද කරලා තියෙන්නේ කියලා. තාත්තා කරපු දේවල් කියනවා නම් හෙට එළි වෙනකන් මෙතන කියන්න පුළුවන්. පාන්දර 4ට නැගිටින තාත්තලා ගිනි කාස්ට කව්වේ පිච්චි වැඩ කරලා සල්ලි හෙව්වේ තාත්තගේ බඩ පුරව ගන්න නෙවෙයි. අමෝරා වැස්සේ තෙමි වැඩ කර සල්ලි හෙව්වේ තාත්තගේ බඩ පුරව ගන්න නෙවෙයි. බඩගිනි කියලා අම්මා ළඟට දුවගෙන යනකොට අම්මා රසට කෑම ටික හදලා දුන්නේ තාත්තා දුක් විඳලා හොයන සල්ලි වලින්. ලස්සන ඇඳුම් පැළඳුම් ආවිත්තම් කනකරන් ආභරණ සෙල්ලම් බඩු බෝනික්කො ගෙනත් දුන්නේ තාත්තා දුක් විඳලා හොයන සල්ලි වලින්. සමහර දාට තාත්තා ගෙදරට එන්නේ මහරෑ 1ට 2ට. එතකොට ඔයාලා හොඳට නිදි. ළඟට ඇවිත් රෙද්ද පොරවල මෝණි ඉඹලා මගේ පුතා මගේ දුව කෑවද කියලා අහලයි තාත්තා බත් පිඟාන අතට ගත්තේ. එච්චර කැපකිරීම කරපු තාත්තා කරේ තියාගෙන ලෙඩක් ඇදුනහම ඉස්පිරිතාලෙට දුවගෙන ගෙනිහිල්ලා අපිට බෙහෙත් ටික අරන් දුන්නා. කසාද බැඳලා ගියාට පස්සෙත් ඔබට දුකක් කරදරයක් වුණාම කාටත් කලින් දුවගෙන ආවේ තාත්තා. දුරකතනෙන් හරි කතා කරලා මගේ දුව මගේ පුතා සනීපෙන්ද කියලා අහලා බැලුවේ තාත්තා. තාත්තා කෙනෙකුගේ ආදරේ මේ ලෝකේ වැඩියෙන්ම දැනෙන්නේ දුවෙක්ට කියනවනේ. දන්නවදයි කියලා. පුංචි කාලේ තාත්තා දුවෙක්ව රකින්නේ මණිකක් වගේ. මණිකක් රකින්න නා රජින්දෙකු වගේ. දවසක තමන්ගේ දුව කසාද බැඳලා යනකොට තාත්තා මොල්ලකට වෙලා අඬනවලු. අද වෙනකන් වතුරු ගුරක් හරි දීපු මගේ දුව අද මාව දාලා යනවා කියන දුකට. ඒ තමයි තාත්තගේ ආදරේ. කසාද බැඳලා ගියපු දූලා තාමත් තාත්තා ගෙදරට වෙලා මග බලාගෙන ඉන්නවා කවද්ද මගේ දුව මගේ පුතා එන්නේ කියලා. ජීවිතේ සමවරන් ගියත් තාත්තා මේ විශ්ව ධාතුවේ කොතනක ඉඳන් හරි බලාගෙන ඇති මගේ දුව මගේ පුතා අද මේ විදිහට බණපදයක් හරි කියලා මට පින් දෙනවා කියන බලාපොරොත්තුයි. තාත්තලගේ ආදරේ තරම්ම මහා සෙනෙහසක් පින්වතුනි. මහා මෙරක් තරම් දුක් කඳුළු දරාගෙන දරුවෝ වෙනුවෙන් කැපකිරීම කරපු තාත්තලගේ ආදරය ගැන බුදුහාමුදුරුවන්ගේ සිරිපතුල් දෙක අල්ලගෙන කිව්වා සුද්ධෝදන මහරජතුමා. එදා සුද්ධෝදන මහරජතුමා බුදුහාමුදුරුවන්ගේ සිරිපතුල් දෙක ළඟ දන ගහලා වැඳලා අඬා කියනවා ස්වාමීනි මගේ රත්තරන් බුදු පුතේ ඔබ වහන්සේ මාව දාලා ගියාට පස්සේ මම හිත හදාගත්තේ හරිම අමාරුවෙන් වේදනාවෙන් නන්ද කුමාරයා ඉඳපු හින්දා ඔබ වහන්සේ නන්ද කුමාරයාවත් ගෙනිල්ල මහාන කරගත්තා. මගේ ලය පැලෙන්න තරම් වේදනාවක් ඇති වුණා. ඒත් මම හිත හදාගත්ත රාහුල පුංචි කුමාරයා ඉන්නවා කියලා. ඔබ වහන්සේ රාහුල කුමාරයාවත් ගෙනින් මහාන කරගත්තා. ස්වාමීනි මම දැන් පුතේ කියලා කතා කරන්නේ කාටද? ඔබ වහන්සේ දන්නවද තාත්තා කෙනෙකුගේ පපුවේ තියෙන ආදරය? මස් සිඳගෙන ඇට සිඳගෙන ඇට මිදුළු සිඳගෙන ලේ දහතුවට කිඳා බහිනවා දරුසෙනෙහස. තාත්තා කෙනෙකුගේ පපුවේ තියෙන ආදරය යන්නේ වගේ.
මින් පස්සේ තාත්තා කෙනෙක්ගේ අම්මා කෙනෙක්ගේ අවසරයක් නැතුව දරුවෙක් මහාන කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. බුදුරජාණන් වහන්සේ විනය නීතියක් පැනෙව්වා. මින් මතු ශාසනයේ පැවිද්ද ලබා දෙනවා නම් අම්මා තාත්තගේ කැමැත්ත දරුවෙකුට ඕනි කියලා. මොකද දරුසෙනෙහස ඔක්කොටම වඩා බලවත් පින්වතුනි. මේ තාත්තා දරුවෝ 9 දෙනෙක් හදන්න වඩන්න පෝෂණය කරන්න උස්මහත් කරන්න කන්න බොන්න ටික දෙන්න උගන්වන්න කොච්චර දහ දුක් මිදලා ඇද්ද? අත්පාවල කර ගැටෙනකම් කොච්චර වැඩ කරලා ඇද්ද? හරියට නිින්දක් නැතුව කොච්චරනම් නිදි මරන්න ඇද්ද? අම්මා එක්ක ඒ දරුවෝ ටික ලොකු කරන්න මොනතරම් නිന്ദා අපහාස මොනතරම්නම් විඳගෙන නැද්ද? ඒ සියල්ල දරාගෙන වසර 2කට කලින් තාත්තා මේ ලෝකේ සමුගත්තා. ඒ පින්වන්ත තාත්තට මේ පින් ලැබේවා. මෙතේ බුදුන්ටත් කලියෙන් නිවන් දොරට වඩින්න ඒ රත්තරන් තාත්තට මේ පින් පාරමිතාවක් වේවා කියලා අපි හැමෝම අත් දෙක එකතු කරගෙන තාත්තට පින් දෙමු. මෙතේ බුදුන්ටත් කලියෙන් නිවන් දොරට වඩින්න අපේ රත්තරන් තාත්තට මේ පින් පාරමිතාවක් වේවා කියන තුම් ප්‍රාර්ථනාවෙන් දස මාසයක් කුස තුල මා දරුවා අම්මා රතෝලේ සුදු කිරි කරලා පෙව්වා මගේ අම්මා හරිමාවත මියයි කියා පෙන්නෝ මගේ අම්මා මතු නිවනින් සැනසේවා ආදර මගේ අම්මා දහඩිය කැට පොළොවේ හෙලා දුක් විඳේ මගේ පියා ගිනි අවුවේ වැඩ කරලා මුදල් සෙව්ව පියා ඉල්ලන හැම දෙගෙනවිත් දුන්නේත් මගේ පියා මතු නිවනින් සැනසේවා ආදර මගේ පියා වසර දෙකක් ගත වෙනවා හැර ගොස් අපේ පියා සිහි කරමින් පින් දෙනවා ඔබේ ගුණ කඳ කියා ජාති ජාති අපේම වෙලා හමු වේවා පියා මතු නිවනින් සැනසේවා
අපේ ආදර පියා සාදු කියන්න. වසර දෙකකට කලින් අභාවයට පත් වුණු ඩැනී සිල්වා ආදරණීය පියතුමාණන්ට මේ පින්පෙත් සැලසේවා. ආදරණීය බිරිඳ ඉන්ද්‍රාණි සිල්වා මහත්මිය, අනෝජා දර්ශනී, මංගලිකා සිල්වා, ජයලත් සිල්වා, චන්ද්‍රලතා සිල්වා, අජිත් ශිරන්ත සිල්වා, එවැගේම දියංක සිල්වා, එවැගේම සුරේෂ් සිල්වා, එවැගේම තාරක සිල්වා සහ මායා දමයන්ති කියන දරුවන්, ආදරණීය ලේලිවරු, බෑනෑවරු හැම දෙනාම එකතු පහදු වෙලා මේ දරුවන් වෙනුවෙන් කළ කැපකිරීම හදවතේ දරාගෙන උතුම් වූ ආදරණීය පියතුමාණන්ට සසරින් එතර වෙන්නට මේ පින් පාරමී ධර්මයක්ම වේවා කියලා පිතාත්තට සාදුනාදයකින් පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම අභාවයට පත්වුණු ඇඩෝනි සිල්වා, මල්වාහන් දිසයිලින්, ඒ වගේම මැත්මන් සිල්වා, නැනී නෝනා සිල්වා, සිරිසේන සිල්වා, සිරිසෝම සිල්වා, මායා රංචනී දුව රංචනී සිල්වා, ඒ වගේම කුසුමලතා, ඉරුෂි, පියුමාලි, විශාල් සිල්වා, වික්‍රමරත්න කියන සියලුම දෙනාට මේ පින් සැලසේවා. අවසන තුම් මමා මහ නිවනින් සැනසෙන්නට මේ පින් පාරමී ධර්මයක් වේවා කියලා සාදුනාදයකින් ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිම්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු. උතුම් වූ තෙරුවන් සරණින් හැම දිනාටම යහපතක් උදා වේවා. ශබ්ද විකාශනයන්ත සපේපු චමින්ද සංසායතනයේ අධිපතිතුමන්ටත් එවැගේම සජීවීව පටිගත කරමින් විකාශනය කරපු සිනේ මීඩියා ආයතනයේ සියලු දෙනාටත් මේ පින්කම සෝදානම් කරපු පවුලේ පින්වන්ත හැම දෙනාටත් උතුම් අමා මහ නිවන් සුවයම සැලසේවායි ආශිර්වාද කරනවා. ඔබ හැම දෙනාට තෙරුවන් සරණයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුර්ලභේන මායාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදී තේරාණං ආගතං පටිපාටියා සත්දාසීන දයාවාසං බුද්ධ පුත්තං නමාමහං මිමාසිතු කල සියලු පිම්පල සමිදු ගුණයට එකතු වේවා සුසිල් දිවියේ පිරෝ අපමණ කුසල්
දොසක් වේනම් නොදත් මාහට කමාවේවා පිරෝගුණසිල් දම් දෙලෙන් හිමි සසුන්